ගොඩක් කලාවට මම දැකලා තියෙනවා ලංකාවේ කට්ටිය මේ දවස්වල අහන ප්‍රශ්නයක් තියෙනවානේ මේ වර්ක් පර්මිට් එක ගාන කීයද? ඒජන්සි එකකින් ඇත්තටම වියදම් වෙන මුදල කීයද? මෙහෙ ඉන්න ලෝය මේ වර්ක් පර්මිට් එක හදන්න කීයක් ගන්නවද? ඇත්තටම මේ අපිව ගෙන්නන ලංකාවේ ඉන්න උන්ට මේකෙන් කීයක් ලාභය තියෙනවද? ඒජන්සි කාරෝ මේකෙන් කීයක් ලාභය ගන්නවද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් මම දැකලා තියෙනවා ගෲප් වල කට්ටිය අහනවා. වර්ක් පර්මිට් එක නොමිලේ ගන්න පුළුවන්ද කියලා සමහර කට්ටිය අහනවා. සමහර කෙනා වර්ක් පර්මිට් එක නොමිලේ දෙන්නේ. ඊට පස්සේ ලංකාවේ ඉන්න මෙහෙ ඉන්න අය කියන්නේ මේ රුමේනියාවේ ඉන්න කට්ටිය ලංකාවෙන් ගෙන්නන කට්ටිය උන් ලොකු ගාණක් මේකෙන් ගන්නවා උන්ට සහ ගහනවා ඔච්චර ගන්න ගාණ වැඩි ඔය වගේ කතන්දර ගොඩයි ඊට පස්සේ කියනවා ඒජන්සි කාරයෝ ඇයි මෙච්චර ලොකු සල්ලි ප්‍රමාණයක් අරන් අපි ඔය වන්නේ මේක බොහොම පොඩි මුදලක් නේ යන්නේ මේකට මේ ලොකු ලාභයක් මුන් ලබනවා වගේ ඔය වගේ කතන්දර ගොඩක් කියනවා ඉතින් අද මේ වීඩියෝ එක ඇතුලේ මම කතා කරන්න හදන්නේ රුමේනියාවට එන්න ඇත්තටම කීයක් වියදම් වෙනවද මේක ගැන අහන්න මේක ගැන කතා කරන්න මේක ගැන දැනගන්න උනන්දුවෙන් ගොඩක් අය ඇති. ඉතින් ඔක්කොම එකතු වෙලා ඉන්න අපේ channel එකත් එක්ක. ඉතින් ආරාධනා කරනවා මේ වීඩියෝ එක පුළුවන් තරම් share කරන්න. ඒ වගේම අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මම Facebook එකේ ඉන්නවා. චාමනුවන් සංකමරසිංහ මම follow කරන්න. මම ඒ link එක ටික ඔයගොල්ලන්ට දාලා තියන්නම් පහලින්. එහෙනම් අපි කතා කරමු රුමේනියාවට එන්න කීයක් ඇත්තටම යනවද? රුමේනියාවට එන්න ඇත්තටම කීයක් යනවද? දැන් ගොඩක් අය මේ ප්‍රශ්නේ අහනවානේ. මේක අහන එක එක විදි කීපයක් තියෙනවනේ ඔයගොල්ලෝ. ඒ කියන්නේ ඔයාලට දැනගන්න අවශ්‍යයි වර්ක් පර්මිට් එක හම්බෙන්නේ නොමිලේද? මේ වර්ක් පර්මිට් එකෙන් ලොකු ගාණක් කට්ටිය ගන්නවද? පළවෙනි කියන්න ඕනේ මේ වර්ක් පර්මිට් එකක් කවුරුත් නොමිලේ නිකුත් කරන්න. මේක නිකුත් කරන්නේ රුමේනියාවේ IGI ඔෆිස් එකේ. IGI ඔෆිස් එකෙන් වර්ක් පර්මිට් එකක් නොමිලේ නිකුත් කරන්නේ නැහැ. වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කිරීමේ පූර්ණ බලතල ටික තියෙන්නේ ඔයාගේ එම්ප්ලොයර්ට එහෙම නැත්නම් සේවා යෝජකයාට. හැබැයි එයාට ඒක තරීම කරන්න බෑ. ඒ සඳහා එයා ලෝය කෙනෙක්ව ගන්න ඕනේ. එහෙම නැත්නම් නීතිඥයෙක්ව ගන්න ඕනේ. එතකොට ඒ ලෝය මාර්ගයෙන් තමයි ඇප්ලයි කරන්නේ සේවා යෝජකයා. ඕගොල්ලන්ට වර්ක් පර්මිට් ඇප්ලයි කරන්න බෑ. මොකද මේ සමහරව අහලා තියෙනවා අපිට තනියම වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරලා එන්න බැරිද? එහෙම රුමේනියාවට එන්න බෑ. ඔයාට රුමේනියාවට එන්න නම් ඔයාට එම්ප්ලොයර් කෙනෙක් ඉන්න ඕනේ. ඒ එම්ප්ලොයර් ඔයාගේ නමින් ලෝය කෙනෙක් හරහා වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරන්න ඕනේ. ඕක තමයි තියෙන්නේ. එතකොට ලංකාවේ තියෙන ඒජන්සි මේක කොහොමද කරන්නේ? ඒගොල්ලෝ කරන්නේත් ඒගොල්ලන්ට අතරමැදියෙක් ඉන්නවා. ඒ අතරමැදිය සමහරට මෑන් පවර් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රික්‍රූට්මන්ට් ඒජන්සියක් වෙන්න පුළුවන්. ඒගොල්ල ලෝයට කියනවා මොකද ඒගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා එම්ප්ලොයර් කෙනෙක් කරා ඒගොල්ලන්ට වැඩ ටික ඇවිල්ලා තියෙනවා. එතකොට එම්ප්ලොයර්ගෙන් ෆයිල් ටික අරගන්නවා මෑන් පවර් එක එහෙම නැත්නම් රික්‍රූට්මන්ට් එක. ඊට පස්සේ ඒගොල්ල ඒ ටික ලබා දෙනවා ලෝයට. එතකොට මේ කොහේ හරි තැනකදී එම්ප්ලොයර් ඕන. එම්ප්ලොයර් නැතුව මේක කරන්න බෑ. ඔය මොන ක්‍රමයකට කරත් ඕක කරන්න බෑ. දැන් මෙහෙ ඉන්න ඕනේ ලංකාවේ කට්ටිය මේ බිස්නස් එක කරන. ලංකාවේ ඉඳලා රුමේනියාවට ඇවිල්ලා ඒගොල්ල ලංකාවෙන් කට්ටිය මෙහාට ගෙන්නනවා. ඒගොල්ල කරන්නෙත් ඔය ටිකම තමා. ඒගොල්ලන්ටත් එම්ප්ලොයර් ඕනේ. එම්ප්ලොයර් නැතුව ඔයාලට රස්සාව දෙන්න බෑනේ. එතකොට එම්ප්ලොයර් හරහා තමයි ලෝයට මේ වැඩේ ගිහිල්ලා ලෝය වර්ක් පර්මිට් එක ඇප්ලයි කරන වැඩේ කරන්නේ. රයිට්. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ගොඩක් වෙලාවට කට්ටිය අහනවනේ මේ ගණන් ගැන. ලංකාවේ මේ දවස්වල රුමේනියාවට එන්න ගාන ගත්තාම ගොඩක් තැන්වල තියෙනවා ලක්ෂ 12 13 15 15 මාර 16 18 20 20ට අපොයත් ඉන්නවා. පළවෙනි දේ ඔයගලන්ට දෙන උපදේශය ඔයා කොහේ හරි ඒජන්සි එකකට ගිහිල්ලා ඒජන්සියෙන් අහනකොට රුමේනියාවට යන්න කීයක් ගන්නවද? නිශ්චිත ගාණ යාලා කියන්න ඕනේ. ඔයා ඒක හන්ඩත් ඕනේ. අතරමැදින් ගණන් වැඩිවිලි දැන් මෙහෙමයි අපි වැඩේ කරන් යන් මේක අපි කරමුකෝ එන්නකෝ මෙහෙම ඉස්සෙල්ලා අපිට මෙච්චරයි ඔයා දෙන්න ඕනේ. ලක්ෂයක් දෙන්න අපි වැඩේ පටන් ගමුකෝ ගණන් මොනවාද ඔවා අපි කරන් යන් කියලා එහෙම කිව්වොත් වැඩේ නවත්තන්න. එහෙම බෑ. එයා නිශ්චිත ගාණ අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද මේක නිශ්චිත ගාණක් තියෙනවා. එහෙම මගින් වැඩි කිරිලි යනම් මනම් ඒ රද්දවල් මේකේ කරන්න බෑ. හැබැයි එහෙම ඒවා කරනවා උඹලා ඒවට අහු වෙනවා. මම ඒ අහු වෙන හින්දා තමයි මේක කියන්නේ. අහන්න බය නැතුව ඕගොල්ලන්ගේ ගාණ කීයද රුමේනියාවට යන්න.
ඒ කියන වෙලාවේ ඒජන්සියෙන් කිව්වොත් මේක ලක්ෂ 20ක් විතර යනවා වැඩේට කියලා ඒ ඒජන්සි වල ලිස්ට් එකෙන් අයින් කරා. ලක්ෂ 20ක් දීලා මේ රටට එන්න එපා. තේරුමක් නැහැ. හරිද? ලක්ෂ 20ක් දීලා රුමේනියාවට එන්න එපා. තේරුමක් නැහැ. එන්න එපා. ගෙවල් වලට එලා හිටපළ නැත්නම් වෙන කොහේ හරි රටකට ඵලයල්ලා. මේකට එන්න එපා. එහෙම නැත්නම් ඒ ඒජන්සි අයින් කරලා වෙන ඒජන්සියකින් වරලා. මොකද බලන්න මෙහෙම කිව්වට හරියන්නේ නැහැ. ඒ ඒජන්සියට තමයි යන්න හදන්නේ. මොන රෙද්දකට රින් ගන්න හදනවද දන්නේ නැහැ. දැන් කිව්වහම මේ ඒජන්සියට යන්න එපා කියලා. යකෝ යන්න හදන්නේ මේකට. මොන හරි හේතුවක් කියනවා නේ අයියේ මෙහෙමනේ ඕක ගැන තිබුණානේ. හරි තිබුණ නැත්නම් අහනවා. අයියෝ ඔක ඇත්තටම එහෙම වුණාද? ඕකෙන් එහෙම ඇවිල්ලා අනාථ වෙලා ඉන්නවද අයියා ඇත්තටම එහෙම අහනවා. යකෝ වෙලා තියෙන හින්දා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය කියනවනේ. දැන් මම කිව්වනේ ලක්ෂ 20ට එන්න එපා. ඒජන්සි අයින් කරන්න. එතකොට ඒක ඇස්සේ රින් ගන්න යන්න එපා තොපි. ඒක අයින් කරපියා. ඊට පස්සේ දැන් තව ඔන්න ඒජන්සි එකට ගියාම මම කියන අර 15 මාර 16න් 15. ඒ කියන්නේ ලක්ෂ 12ත් මං හිතන්නේ 10ට දැන් ගෙන්නන ඒ වැටි කියලා එහෙම ගෙන්නුනම් හොඳයි. 12ත් ඔය 15 මාරත් අතර එක්ක එන්න. ඊට පස්සේ SLBF එක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තියෙන වෙබ්සයිට් එක. ඕකට ගිහින් බලන්න ඒකේ දාලා තියෙන ඒජන්සි අය කරන්න ඕනේ ගාන. එතන හරි ගාන තියෙනවද කියලා බලන්න. දැන් නම් හරි ගානම දාන්න ඕනේ. ඉස්සර නම් මුන් බොරු තමයි කරේ ලක්ෂ 4ක් විතර දාලා අපේ ලක්ෂ 8ක් විතර ගත්තා. හරි? එහෙම කරනවා. ඊට පස්සේ සමහර අය තියෙනවා ලක්ෂ 4යි ලක්ෂ 10ක් විතර ගන්නවා. මම මේ අපෙන් ගත්තා කියලා මගෙන් ගත්තා කියන එක නෙමෙයි පොදුවේ කියන එකක්. ඉතින් මේ වෙද්දි කියලා තියෙනවා හරි ගාන එතන දාන්න කියලා. එතන ඒක චුට්ටක් බලන්න කොහොම හරි ලක්ෂ 10 මාර 11 12 15 මාර ඔය අතරෙන්න ඊට එහානම් දීලා එන්න එපා බං. තේරුමක් නැහැ. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහින් ගෙන්නන අය ඉන්නවනේ. ඒ කියන්නේ ලංකාවේ ඉඳලා රුමේනියාවට ඇවිල්ලා ඒගොල්ලෝ බිස්නස් එකක් කරනවා. එයාලා ලංකාවෙන් කට්ටිය රැකියාවලට ගේනවා. මං කියන්නේ එහෙම ගේන අයගේ වැඩක් ඔයාලා කරගන්නවා නම් උගේ ජාතකයේම හොයන්න. ඌට තියෙන්න ඕනේ ලංකාවේ ෆැමිලි එකක් ඌට ඉන්න ඕනේ. අම්මා තාත්තා ඌට ඉන්න ඕනේ. උගේ ගෑණි හරි දරුවෝ හරි එහෙම නැත්නම් මිනිහා හරි දරුවෝ හරි මොකද ගෑනු කට්ටියත් ඒ බිස්නස් එක මෙහෙ කරනවානේ අක්කලා කරනවානේ කරලා ෂොට් දීලා තියෙනවා මල්ලිලාට අයියලාට නන්නත්තර වෙන්න. අපි ඒවා දන්නවා. ඒවා ප්‍රසිද්ධ රහස්. හැමෝම දන්නේ ඒවා. හරි? මෙහෙ එහෙම ගේම් ඕන තරම් දීලා තියෙනවා. මේකේ මේ සුද්ධවන්තයෝ නෑ. එහෙම ඉන්න අය බොහොම සුළු පිරිසයි ඉන්නේ. බහුතරයෙන් ඉන්නේ ඔක්කොම ගේම් කාරයෝ. ඒ ගේම් කාරයෝ හින්දා සමහරට ඇත්තට මේ අර ජෙනුවින් මේ බිස්නස් එක කරන ඒජන්සි ඊට පස්සේ ජෙනුවින් මේ බිස්නස් එක කරන රුමේනියාවෙන් අපේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ දිහත් අර වපර එහෙම තමයි කට්ටිය බලන්නේ. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ කරන්නේ පොඩක් මුලට මේක පැහැදිලි කරලා දෙන්න. ඉතින් මං කිව්වේ ජාතකෙම හොයපල්ලා. එහෙම නැතුව අර යාළු වගේ යාළුවෙක් මම Facebook එකෙන් අඳුරාගත්තේ වීඩියෝ කෝල් එකේ අයියා මට ගත්තා. මං එයාව විශ්වාස කරා. එයාට WhatsApp group තිබුණා. ඊට පස්සේ ඒවයි කට්ටිය හොඳ කියලා තිබුණා. ඒ රෙද්දවල් වැඩක් නැහැ. කිසිම කෙනෙක් ලංකාවේ නැත්නම් අන්න ඒ යකාවත් කපලා බල දාන්න උගෙන් එන්නත් එපා. මොකද උඹලගේ සල්ලි අරන් මාරුනොත් sorry.com කරන්න දෙයක් නැහැ. මම දන්න සමහර මල්ලිලා ඉන්නවා. මම ඊයේ පෙරේදත් මල්ලියෙක්ට බැන්න. ඒක තාම සල්ලි අරගෙනත් නැහැ. ඌ අනාථ කරලා දැන් ඌ මෙහි ඇවිල්ලත් සමහරුන් එහෙමත් ඉන්නවනේ. කියන්නේ අවුලක් නැහැ ඌට සල්ලි ඕන්නේ වගේ එක එහෙමනුත් ඉන්නවා. හරිද? හැබැයි බහුතරයක් එහෙම නැහැනේ. අපි ණය වෙලා එන්නේ. ළමයාගේ පංචායතන ඉඳලා තියලා එන එහෙමනේ අපි එන්නේ මේකට. මේ අපිට සල්ලි තියනවාට රටේ නැහැනේ මේ රටවල් වලට. ඒ හින්දා ජාතකයේම හරියට හොයලා එන්න. එහෙම තොරතුරු මොකුත් නැත්නම් එහෙම උන්ගෙන් එන්නත් එපා. ඌ ගැන මොන රිවිව් තිබුණත්. හරිද? ඌ ගැන Facebook එකේ හොඳ කියලා තිබුණාට යාළුවෝ කිව්වට එයාලා ගෙන්නලා තියන අයගේ පෝස්ට් පිටින් දැම්මට එන්න එපා. තේරුම් නැහැ. ඔබ දන්නේ නැහැ ඌ. ඌ ඉන්න තැනක් ලංකාවේ දන්නේ නැහැ. ඌට ලංකාවේ පවුලක් ඉන්නවද කියලා දන්නේ නැහැ. ඌගේ ගෙදර දන්නේ නැහැ. ඌගේ ළමයි ඉන්නවද, ගෑණි ඉන්නවද, අයියා ලක්කලා ඉන්නවද, ඌ බැඳලාද, ඌට කෙල්ලෙක් ඉන්නවද, කොල්ලෙක් ඉන්නවද, මුල රෙද්දක්වත් දන්නේ නැත්නම් අර මොනවා තිබුණත් වැඩක් නැහැ. ඒ හින්දා එහෙම උන්ගෙන් එන්න එපා. ෆිල්ටර් කරගන්න මේව හරි. දැන් ඔය හොඳ ඒජන්සි හොයන්න අහන අයට තමයි මේක වැදගත් වෙන්නේ. ඒගොල්ලන්ටත් මේක වැදගත්. දැන් මේ උඹලා ගාන අහනවනේ. ඒ ඒජන්සියෙන් අපි හිතමු උදාහරණයක් විදිහට උඹලට කියනවා ලක්ෂ 14යි. ඇයි මේ ඒජන්සියෙන් ලක්ෂ 14ක් ගන්නෙ? මේ ලක්ෂ 14 ඇතුලේ තියෙනවා ඒජන්සියක් කරනවා නම් ඒ ඒජන්සිය කරන එක ඒක කරන්නේ සමහර විට බිල්ඩින් එකක් කුලියට අරගෙන.
උට බිල්ඩින් හදාගෙන මේ වැඩේ පටන් ගන්න තාම බැරි වෙන්න පුළුවන්. බහුතරයක් ඔය ඒජන්සි කරන්නේ බිල්ඩින් එකක් කුලියට අරන්. එතකොට ඒ බිල්ඩින් එකේ කුලිය ගෙවන්න ඕනේ. ලයිට් බිල් එක ගෙවන්න ඕනේ. වතුර බිල් එක ගෙවන්න ඕනේ. ඊට පස්සේ එතන කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලයට පඩි දෙන්න ඕනේ. ඊට පස්සේ එතන බලගොය ඩොකියුමන්ට්ස් අනම්මනම් හදනේ වැඩවලට යන මුද්‍රණ දේවල්, කම්පියුටර්ස් තියෙනවා. ඒ හැමදේම ඔය ලයිට් බිල ඇතුලේ ඇතුළත්. ඊට පස්සේ ඉන්ටර්නෙට් බිල් ඒවට ඕනේ. කෝල්ස් ගන්න තියෙන හතර වටේට ගන්න ඕනේ. මේ ඔක්කොටම උඹලගොය ලක්ෂ 15 මාරෙන් තමයි ඒ මිනිස්සු ගන්න. කොටින්ම කිව්වොත් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ උඹලා ඔය දෙන ලක්ෂ 15 මාර ඇතුලේ. ඔය 15 මාර ඇතුලේ තමයි ඒ මිනිස්සුන්ගේ හැමදේම තියෙන්නේ. එතකොට ඒකෙන් ඒජන්සියට කීයක් ලාභද කීයක් පාඩුද කියන එක උඹලා හොයන්න එපා. එහෙම හොයන එක තේරුමක් නැති වැඩක්. ඒක උඹලට අදාළ නැති කාරණාවක්. ඒක හොයලා වැඩක් නෑනේ. මොකද උඹලට ඒජන්සිය තිබ්බ නැත්තම් එන්න වෙන්නේ නෑනේ. දැන් ඒජන්සි වලට යන්න උඹලට එන්න වෙන ක්‍රමයක් උඹලා දන්නේ නෑ. උඹලට එන්න විදියක් නෑ. මොකද උඹලට ඔන්ලයින් ඇප්ලයි කරන්න කොට උඹලට ඒක කරගන්න තේරෙන්නේ නෑ. මෙලෝ දෙයක් බෑ. ඊට පස්සේ මෙහි ওই විදිහට කවුරු හරි කෙනෙක් හොයන්න කිව්වම මෙහෙම හොයන්නෙත් නෑ. තොපේ තියෙන කම්මැලිකමට තොපේ ගිහලා ඒජන්සියකට ෆයිල් එකයි සල්ලි ටිකයි දීලා ඉතින් ඔහෙ ඉන්නවා බලාගෙන ඒජන්සියෙන් කවදා හරි මේක කියලා කරලා දෙනකන් ඒක නෙවෙයි සමහර උන්ට මෙහෙට එන්න අවුරුද්දයි අවුරුදු දෙකමාරයි යන්නේ. සමහර උන්ට වර්ක් පර්මිට් එක ඇවිල්ලා නැහැ. අවුරුද්දයි අවුරුදු දෙකමාරක් ගිහින්. සමහර උන්ට වීසා එක වදින්න කොහම හරි දඟලලා නැලා අවුරුදු දෙකක් ගිහින්. ඇයි එහෙම වෙන්නේ? තොපේ තියෙන කම්මැලිකමට. නැත්නම් තොපේ උනන්දු වුණා නම් අර සිස්ටම් වලට එන්න පුළුවන් නේද? එහෙම බෑ. තොපේට මොකෙක් හරි එකෙක් කරලා දෙනකම් ඉන්න ඕනේ. ඉතින් එහෙම දැන් උනුත් මහන්සි වෙලානේ මේ වැඩේ කරන්නේ. ඉතින් එහෙම ඉද්දී අය මේ රෙද්දට දුන්ගෙන් අහන්නේ වර්ක් පර්මිට් එක නිකන්ද හම්බ වෙන්නේ. මේකෙන් කීයක් ලාභද? ඒජන්සි කාර්යය කීයක් ගන්නවද? එම්ප්ලොයි කීයක් ගන්නවද? තොපිට ඒ රෙද්දවල් වැඩක් නැහනේ. ලක්ෂ 15යි නම් ගන්න. උඹට ඒක දෙන්න පුළුවන් නම් ඌ ජෙනුයින් බිස්නස් එක කරනවා නම් හරි? මම මේකයි කියන්නේ හොරුන්ට නෙවෙයි මේ කියන්නේ. හොරු ගාට යන්න එපා. මම මේ කියන්නේ මේ බිස්නස් එක ජෙනුයින් කරනවා නම් මේ මිනිස්සයා අය අහන්න යන්න එපා උඹට කීයක් ලාභද? ඒව වැඩක් නෑ උඹලට. ඌ බිස්නස් එක ජෙනුයින් කරලානේ. උඹලා මෙහාට ගෙනල්ලා උඹට හරි ජොබ් එකක් දීලානේ. මම මේ කතා කරන්නේ උන් ගැන. එහෙම නැතු තොපිගෙන තනාත කරන උන් ගැන නෙවෙයි. ඊට පස්සේ මේ රුමේනියාව ගත්තාම දැන් ඔය රුමේනියාවේ සෙට් එකක් ඉන්නවනේ. ලංකාවේ ඉඳලා කට්ටියව ගෙන්නන. ඒකේ හද්ද හොරුත් ඉන්නවා. ඊට පස්සේ ඉතින් මේ කියන්නේ ගෑනු පිරිමි දෙකොල්ලම ඉන්නවා. හොරකම් කරන උන් හරි. හොරු කිව්වම ඔය දෙකොල්ලමයි ඉතින් මට විශ්ලිංග පුරුෂලිංග පදක නැහැ හොරාගේ. මේ කොහොම හරි ඔය දෙකොල්ලම මේක ඉන්නවා. උන් අයින් කරාම අර උඹලව ජෙනුයින් ගෙන්නන සෙට් එකක් ඉන්නවනේ. ඒ ගෙන්නන සෙට් එකෙන් අහන්න එපා වර්ක් පර්මිට් එක නිකන් හම්බෙන්නේ. වර්ක් පර්මිට් එක හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ලෝය කීයක් මේකට ගන්නවද? ලෝය ගන්න ගාස්තුව එක්කෙන් එකට වෙනස්. මිනිස්තිත නැහැ. හැබැයි ලෝය සාමාන්‍යයෙන් යුරෝ 500 ඉඳලා යුරෝ 1500 දක්වා කියන පරාසය ඇතුලේ වර්ක් පර්මිට් එකට අය කරනවා. ඕක තමයි රුමේනියාව තුලේ සම්මතය. එතකොට දැන් සමහර විට එක ලෝය කෙනෙක් 500ක් ගන්නවා වෙන්න පුළුවන්. තව ලෝය කෙනෙක් 800ක් ගන්නවා වෙන්න පුළුවන්. තව ලෝය කෙනෙක් 1500ක් ගන්නවා වෙන්න පුළුවන්. එතකොට උඹලට තරක් කරන්න බෑ. අර ලෝය 500ට කරන්නේ ඔයාගේ ලෝය 1500ට කරන්නේ. සමහර විට ඒකේ මෙහෙම දේවල් තියෙනවා. සමහර ඩොකියුමන්ට් අඩුපාඩු වෙන්න පුළුවන්. එතකොට ඒවා හදන්න ඕනේ. මේකේ ලොකු වැඩ ගොඩක් තියෙනවා. මේවා ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. ටැක්ස් සමහර ඒවා හරියට නැහැ. එතකොට ඒ ෆයිල් නැවත හදා ගන්න ඕනේ. ඉතින් ඒ සියල්ල බලලා තමයි ලෝය ගාන තීරණය කරන්නේ. එහින්දා ඒක උඹලට අදාළ නැහැ. ඒක අදාළ කරගන්නත් එපා. ඉතින් ඔය විදිහට තමයි මේකේ අනික දැන් මේ බිස්නස් එකක් කරන්නේ ඇයි? අතලෙව කන්නද? අර මොකද මොකක් තියෙනවනේ? වදයක් කඩන්නේ අතලෙව කන්න නෙවෙයිනේ මේ වදයක් කඩන්නේ කියලා. දැන් මේ බිස්නස් එකක් කරන්නේ ඒකෙන් ලාභ ගන්න තමයි. මට විශේෂයෙන් කියන්න ඕනේ මේ වෙලාවේ දැන් මේ රුමේනියාවේ ඉන්නවනේ මෙහෙම ගෙන්නන කට්ටිය. ඕගොල්ලෝ ඇවිල්ලා වීඩියෝස් කරන්න එපා මෙන්න මෙහෙමයි ලාභේ මේකේ මෙච්චරයි තියෙනවා මෙච්චරක් ගියා අච්චරක් ගියාරවට අපිට මෙහෙම බොහොම පුලි මුදලයි මේ ගහ දන්න අපිට කොළ කඩා පාන්න එපා. අපි ගහ හොඳට දන්නවා. හැබැයි මට කියන්න ඕනේ උඹලා එහෙම ඇවිල්ලා බොරු වීඩියෝ කරාම බොරුවට මේවට මෙහෙම බීරන් ගියා අපිට ලාභ නැහැ කියලා බොරු කිව්වහම අපිට හබෝ කියන්න හිතෙනවා අයියෝ එහෙම බොරු කියන්නේ කියලා. උඹලා එතකොට එහෙනට අසරණයිනේ බා. ඒ හින්දා මං කියන්නේ එහෙම අසරණ වෙන්න එපා උඹලා.
එන්න ඉන්නේ උන්ගෙනුත් මං කියන්නේ එහෙම මේ මිනිස්සුන් අසරණ කරන්න බෑ මිනිස්සුන්ගෙන් ගණන් අහලා. හොඳටම දන්නවා මේ මිනිහා ලාභයක් තියන් තමයි කරන්නේ. හැබැයි උඹලට කියන්න බෑ යකෝ මේ ලක්ෂ 8ක් විතර යන වැඩේට මූ 15ක් ගන්නවනේ. මං කියන්නේ මේක 8ක් යනවා 15යි ගන්න කියන එක නෙමෙයි. යා වරදවා තේරුම් ගන්න එපා. මම මේ උදාහරණයක් දෙන්නේ නිකමට හිතන්න දැන් වැඩේට යන්නේ ලක්ෂ 8යි. ඌ ලක්ෂ 15ක් ගන්නවා. අපි එහෙම හිතමුකෝ නිකන් දැන් උඹලට කියන්න බෑනේ. යකෝ ඌ ලක්ෂ 15ක් ගන්නවනේ. 8ක් යන වැඩේට අපි 8යිනේ. උඹලට එහෙම කියන්න බෑ. මොකද මේ මිනිහා ඒව ගන්නේ ඒ මිනිහා ජොබ් එක හොයන්න ඕනේ මෙහි. ඔය වැඩ ටික උඹලගේ ඔක්කොම කරන්න ඕනේ. ඔක්කොම කරන්න බෑ. ඉතින් එහෙනම් උඹලා ලක්ෂ 8ක් දීලා කොහෙන් හරි ජොබ් එකක් හොයන් වරෙල්ලා. උඹලට එහෙම පුළුවන් නෙන්න. උඹලා බැරි හින්දානේ මේ කාට හරි මේ කරන්න දෙන්නේ. එතකොට එහෙම දුන්නාට පස්සේ මේ මිනිහාෙන් අහන්න එපා. වර්ක් පර්මිට් එකට කීයද යන්නේ, ලෝයෙට කීයද යන්නේ, ඔයාට කීයක් ලාභද? මොකටද උඹලට ඒවා? ඒ උඹලට වැඩක් නැහැ. අනික තමයි ඔය ගෙන්නනේ උන්ටත් මං කියන්නේ බලයන් කවර හොත් කියලා ඒක ඔයාට අදාළ නැහැ. ඔයාට අපි වැඩේ හරියට කරනවා නම් ඔයා අපිට ගාණ දෙන්න. ඔයාට ඒ වැඩේ මගෙන් කරගන්න බැරි නම් ඔයා වෙන කෙනකින් කරගන්න. එච්චරයි. ඕක ඔය හැම බිස්නස් එකකම තියෙන එකක් නේ. දැන් අපි සාමාන්‍ය කඩේකට ගියහම මොන හරි ගන්න ඒ කඩේ අපි ගාණක් යා කියනවා. එතකොට එයා ඒ ගාණයකට කියන්නේ යම් ඒ මනුස්සයාට තියෙන වැලියු එකට. එතකොට අපිට කියන්න බෑනේ අර එහා කඩේ ඔක ඊට වැඩි අඩුයි. ඔයා ඒ ගාණට දෙන්නේ නැත්තේ කියලා කියන්න බෑ. ඌ කියයි එහෙනම් ඔබ එහා කඩෙන් එහෙම ගනින් ඕක. මේකත් ඒ වගේ. එහෙනම් මේකේ අහන්න එපා. උඹලට ඒ වදාළ නැහැ. එනවනම් ඒ කියන ගාණට වරෙල්ලා හොයලා නැත්තම් හිටපල්ලා. එච්චරයි. එහෙම නැතුව මේ එහෙම ගණන් අහා මේ මිනිස්සු අසරණ කරන්නත් එපා. මට මේ මිනිස්සුන්ටත් කියන්න තියෙන්නේ මේ රුමේනියාවේ ඉන්න ගෙන්නනේ උන්ට. මචං මේමයි. උඹලා මේ බිස්නස් එක ජෙනුවින් නම් කරන්නේ. වැඩේ ක්වොලිටි නම් උඹලගේ හෘද සාක්ෂියට උඹලා දන්නවා නම් මේක ජෙනුවින් මං කරන්නේ කියලා වීඩියෝ කර නිකන් එහෙම අසරණ වෙන්න එපා. ඉතින් එතනටපත් වෙන්න එපා. මම පොදුවේ හැමෝටම කියන්නේ කවුරුත් මේක පෞද්ගලිකව ගන්න එපා. එතනටපත් වෙන්නත් එපා. එන අයටත් මම කියන්නේ පැහැදිලිවම අනේ ප්ලීස් එහෙම අහලා මිනිස්සුන් අසරණ කරන්න එපා. ඔයගොල්ලෝ කැමති නම් ඒ කියන ගානට ජාතකෙම හොයලා හරි තැනකින් හරි විදිහට වරෙල්ලා. ඒ එක එක මිනිස්සුන්ට උඹලව රස්සාවට ගෙන එන එකේ වැලියු එකක් තියෙනවා. ඒකේ මිනිස්සු තියාගෙන ඉන්නවා. Taman දැනගන්න ඕනේ හරි තැනකින් හරි විදිහට එන්න. සමහර ඉන්න පුළුවන් මෙහෙට ලක්ෂ 15 මාර්ට ගෙන්නන කෙනෙක් ඉන්න පුළුවන්. සමහර ඉන්න පුළුවන් ලක්ෂ 12ට ගෙන්නන කෙනෙක්. ඉතින් 12ට ගෙන්නන කෙනා ඒ වැඩේ හරියට කරන කෙනෙක්. ඒතකොට 12ට කරන කෙනාගෙන් එන්න. 15ට කරන කෙනා වැඩේ හරියට කරනවා නම් ඉතින් එන්න. හරි? ඒක Taman තීරණය කරන්න ඕන එකක්. පුළුවන් තරම් අඩු තැනකින් එන්නේ අපි බලන්නේ. හැබැයි අඩුයි නම් අඩු වුණාට මෙහෙමයි. හරි වැඩක් වෙන්නත් ඕනේ. වැඩි වුණත් සමහර වෙලාවට කෙලවනවා නම් තේරුමක් නැහැ. ඒ හින්දා සමස්තය කියන්න තියෙන්නේ රට රස්සාවකට එනවා නම් හරියට හොයලා බලන්න. ඒ යන මුදල් සම්බන්ධයෙන් ලාභ අලාභ ගැන ඕගොල්ලෝ ප්‍රශ්න කරන්න එපා. ඒක සදාචාර සම්පන්න නැහැ. ඉතින් ඒක හොඳ දෙයක් නෙවෙයි. ඉතින් ඔය කිසිම දෙයක් බැරි නම් ඔයාලට තියෙන එකම එක විසඳුමක් ඔයගොල්ලෝ සෙල්ෆ් ඇප්ලයි කරන්න. ඔන්ලයින් try කරන්න. තාම පුළුවන්. ඒකට ඔයාලට පුළුවන් නම් එහෙමයි. නැත්නම් ඉතින් මේ දෙයට මුහුණ දෙන්න ඕගොල්ලන්ට වෙනවා. හරි තැනකින් හරි විදිහට හොයලා එන්න. තොරුන්ට අහු වෙන්නේ නැතුව. ඉතින් ඔයාලා යුරෝපා හිනේ ඉක්මනින්ම හැබැයි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වේවා.